අපි දැන් දින 20ක හරි ගස්සලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ වුණාට ඊට කලින් මේ වැඩ කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල උදා කරලා දෙනවා. සෝහන් කාලේ අමරුවෙන් ඒ කියන්නේ මෙතන තමයි වැඩ රාශියක් සිද්ධ වෙන තැන. දැන් අපි වශී සම්බන්ධව දේවල් කරනකොට ඒ කියන්නේ වශී සම්බන්ධව හරි වෙන උණීම ගැටලුවකට අපි සූර්ය නමස්කාර ඒ කියන්නේ සූර්ය දේහඳුරන් වහන්සේ අරලා තමයි වැඩ කටයුතු ඒ තැනත්තන්ට මේව කරලා හරි ගස්සලා කරන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක්ට හොඳ දේවල් වලට වැඩ කටයුතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි පලියක් ඒ වගේම තමයි යම්කිසි විනයක් දෝෂයක් ඉවත් කරගන්නත් මහා සෝහන් කාලයමගෙන් ඒ උදව් උපකාර අරගෙන ඒ පුද පූජා මාලාවන් සිද්ධ කරලා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ තරංගන යන්ත්‍ර මාලාව. ඒකත් අපි දේවස්ථානයෙන් හරි ගස්සලා ඒ දේවල් හරි ගස්සලා දරුවන්ට මේවා හරි ගස්සලා දෙනවා. දැන් අපි ගාවට එනවා ඉස්පාවල වැඩ කරන කට්ටිය එනවා. අපි කඩවර අපච්චිට බාර කරනවා. ඒ වගේම තමයි මහා සෝහන් කාලයම. ඒ දේවල් බාර කරලා නිසි ආකාරවම ඒ කරලා තියෙන විනදෝසන්තකාරයන් ඉවත් වෙන්න ඒ වැඩ කටයුතු කරලා දෙනවා. පැරණි පුස්කොළ වලින් හරි ගස්සපු මේ ඒ කියන්නේ දූපයක් තිබෙනවා. ඒ දූපේ හරි ගස්සලා තියෙනවා. එවැනි දරුවන්ට ස්ථාන වලට දුම් අල්ලන්න. ඕකෙන් අස්වා කටවා දෝෂ ඒ වගේ ස්ථානයේ පවතින දෝෂාන්ධකාර දුරු වෙන්නත් ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් දෙයක් ස්ථානයේ කරලා තියෙනවා නම් ඒ දේවල් වල බල සම්පූර්ණ ඉවත් වෙන්න තමයි. ඒ දේවල් වලින් බලපාන ගැටලු ප්‍රශ්න ටිකක් දුරු වෙන විදිහට. ඒ වාවෙච්ච දරුවන් වුණත් හරියාකාර දරු ගමක් හට ගන්න යනවා. ඒ කියන්නේ හරියාකාරව දෙයක් ඇති වුණත් කලලයක් හටගත්තත් ඒ දේවල් ඒ ශරීරයෙන් ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ ශරීරය රෝගාතුර වීම ඒ වගේම තමයි හරියාකාරව විවාහ ජීවිතයකට පෙළඹෙන්න බැරුව ඒ දරුවා දුක් විඳිනවා එතකොට. ඒ වගේම තමයි විවාහ වෙලා හිටියත් අමුසපියන් අතර රණ්ඩු සරවල් වෙලා ඒ විවාහ ජීවිත දෙපළ වෙලා යන අවස්ථා තියෙනවා. නිවසකට වුණත් යම් කිසි ආකාරයක වින දෝෂයක් කරලා තියෙනවා නම් ඒ වින දෝෂ කරලා තියෙන දේවල් මතින් ඒ ස්ථාන භූමිය වුණත් අඩදබරකම් කරදර ඒ හැමදේම ඇති වෙනවා. ඒ රාජ තරංගනේ තියෙනවා, හෙන රාජ තෙල තියෙනවා, ඉරු දපන තෙල තියෙනවා. එතකොට දැරිමුණ අපති දේවස්ථානේ ගත්තත් උතර මාසයකට දෙවතාවක් අනිවාර්යයෙන්ම ඥාන මුණ මංගල්‍ය සිද්ධ කරලා අපි මුල්තන් දාණය පූජා කරනවා. මට මේක හෙන රාජද ඒ වගේ මේක රාජ තරංගනියද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ කිව්වොත් අපි ඒ තෙල් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ එහෙම වැඩ කටයුතු මට අවශ්‍ය නැහැ පුතා. ඒ කියන්නේ යම් කිසි මුදලක් දැම්මම නම් ඒ වැඩ කටයුත්ත අනිවාර්යෙන් කිරි ගහට එන්න වගේ කරලා දෙන තැනක් පුතා. ආයි කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කවුරු හරි ආවනම් එයාට අනිවාර්යෙන් මෙතනින් එළියට යන්න ඕනේ. එයා එන ප්‍රශ්න ගැටලු වලින් තරමක් හරි නිදහස් වෙන්න. අනිවාර්යෙන්ම. ඒ තැන තමයි මේ දේවස්ථානේ හරි ගස්සා තියෙන්නේ. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා සිවනාඩි අපේ YouTube නාලිකාවට. ඉතින් අද අපි අපේ අලුත් වැඩසටහනකින් ඇවිල්ලා තියෙන නාවලපිටිය ප්‍රදේශයට. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා සාමිතුමා. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමාගේ නම, මේ ප්‍රදේශය, මේ ප්‍රදේශයට කොහොමද එන්නේ? ඔබ ගැන පොඩ්ඩක් විස්තරයක් දැනගන්න කැමතියි. මේ දේවස්ථානය ගැන කිව්වොත් මේ දේවස්ථානය නාවලපිටිය ප්‍රදේශයේ තමයි තියෙන්නේ. නාවලපිටිය සමල්ලගම ශ්‍රී මහා භද්‍රකාලියම්මන් දේවස්ථානය නමින් තමයි හැඳින්වලා යන්නේ. පැමිණෙන එක නාවලපිටියේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර තමයි එන්නේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය දැන් මේ සාමිතුමා මෙතන මොන වගේ කටයුතුද සිද්ධ වෙන්නේ? මොකද අපිට බැලු බැලමට මෙතන ඉතාම සුන්දර ලස්සන නිකන් හිත නිවිලා යන පරිසරයක් පෙන්වුම් කරනවා. දැන් අපේ දේවස්ථානයෙන් ඒ කියන්නේ වශී ගුරුකම් කටයුතු වගේම ඒ සියලුම ගුරුකම් කටයුතු විශ්වාසයෙන් වගකීමක් ඇතුව සියලු දේ සිද්ධ කරගන්න ඒ දේවල් හරි ගස්ස ගන්න පුළුවන්. අද දවසේ මට තියෙන ප්‍රශ්න ටිකක් දැනගන්න. ඔව්. සමිතුමා දැන් මේ හැමතැනම අඳුරකට ගැහුවත් වශී ගුරුකම් කරන ගුරුන්වහන්සේලා මෙහෙම කියලා. මේ වශී ගුරුකම් කියනවා ඇත්තටම කරන්න පුළුවන්ද? වශී ගුරුකම් හරි ගස්ස ගන්න පුළුවන් තා කිසිම ගැටලුවක් නැහැ. ඒ වුණාට අද වෙනකොට හරියටම කවුරුත් වශී ගුරුකම් ඒ වශී යන්ත්‍ර මාලාව කවුරුත් හරියට ලබා දෙන්නේ නැහැ. හේතුවයි. ඒ කියන්නේ දැනුම නැද්ද නැත්නම් ඒක කරන්නේ 90ක් ගතව පුතා හරියාකාරවම දැනුමක් නැතුව තමයි දේවස්ථාන කටයුතු කරන්නේ. ඒ කියන්නේ හරියාකාරව දැනුමක් නැහැ. ඔයෙන් අල්ලගෙන මෙහෙන් අල්ලගෙන වැඩේ ගන්නවා එච්චරයි. ඔව් සමහරුන්ට කියනවා මට වරමක්කාව දැන් වශී ගුරුකම් කරන්න පුළුවන්. මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ එතකොට. ඒ දේවල් සාර්ථක වෙන්න හරියාකාරව වැඩ කටයුතු වෙන්න ඕනේ නේද? ඒකට ඔබතුමාගෙන් මේ වගේ ගැටලුවක් තියෙනවා. මොකද මේක ඇත්තටම කිව්වොත් ලංකාව විතරක් නෙමෙයි පිටරට කට්ටියට ලංකාවෙන් විදේශගත වෙච්ච කට්ටියට පවා මේ ප්‍රශ්නේ ලොකුවට බලපාන දෙයක්. මොකද ආදර සම්බන්ධතාවය කියන එකට වයස් භේදයක්, ලිංග භේදයක් මේ කිසිම දෙයක් නැහැ. එතකොට එහෙම කෙනෙක් ආවොත් ඔබතුමාගේ කොහොමද හරියට මේ දේවල් කරගන්නේ? හරියකට දෙයක් කරගන්න පළමුව ඒ දරුවෝ උපන් වෙලාව ලග්නය ෆොටෝ එක මට විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒ දේවල් මට දාපුවම මේ විස්තර ටික හරි ගස්සලා බලලා කියනවා. ඉන් පස්සේ ඒකට කරන්න වැඩ ටික තියෙනවා. ඒ වැඩ ටික ඒ විදිහට හරි ගස්සා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දින වකවානුවක් කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දින වකවානු කියන කොට දැන් අද ගත්තාම පැය 24න් කරනවා කියනවා. මම මේ ප්‍රශ්නෙට තමයි එන්නේ. මොකද ගොඩාක් මේ සමාජ මාධ්‍ය හරහා තියෙනවා. එහෙම. ඒ දවසින් කරනවා, වරු 3න් කරනවා, පැය 2කින් කරනවා. ඒ කියන්නේ දැන් එහෙම කිව්වට ඒ කියන්නේ දැන් අපි පෙර ආපු දේවල් තියෙනවනේ පුතා. දැන් ඒ ආපු දේවල් මත තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට එහෙම නැතුව අපිට අලුතෙන් දෙයක් හරි ගස්සලා මිනිස්සු මුලා කරන්න බෑ. අනිවාර්යයෙන්. එතකොට ඒ කරන වැඩ කටයුත්ත හරියාකාරව සිද්ධ වෙන්න ඕනේ. අනිවාර්යෙන් දින 21 යනවා ඒ වැඩ කටයුත්තක් ආවර වෙන්න.
ඒ දේවල් ඒ විදිහට කරගත්තොත් දින 20 යනකොට හරියාකාර ප්‍රතිඵලයක් උදා කරගන්න පුළුවන්. හරි දැන් මේ අපි කතා කරේ ශ්‍රී ලංකාවේ කෙනෙක් නම්. ඒතකොට දැන් ශ්‍රී ලංකාවේ විදේශික රටකට අපේ ගොඩාක් මේ ශ්‍රමිකයෝ ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපනය හදාරන්න ගොඩාක් ළමයි ගිහිල්ලා තියෙනවා. මේ වගේ කෙනෙක්ට මෙහෙම දෙයක් වුණොත් ඒ දේවල් වලට උදා අපි හරි ගස්සනවා. දැන් ඒ වෙනි දේවල් අපි දේවස්ථානේ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒ දේවල් වලට එතකොට අපි කරන වැඩ මාලාවක් තියෙනවා වැඩ කටයුතු. ඒ ටික ඒ විදිහට සිද්ධ කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි වශී සම්බන්ධව දේවල් කරනකොට ඒ කියන්නේ වශී සම්බන්ධව හරි වෙන උණීම ගැටලුවකට අපි සූර්ය නමස්කාර ඒ කියන්නේ සූර්ය දේ හඳුනන වහන්සේ අර තමයි වැඩ කටයුතු ඒ තනත්තන්ට මේව කරලා හරි ගස්සලා කරන්නේ. එතකොට මම පොඩ්ඩක් මැද්දෙන් පයින්නම්. අපිට ආරංචියක් ඇවිල්ලා තමයි ඔබතුමා හොයාගෙන ආවේ. මොකද අර දින 21 යනවා කිව්වට අපිට කතා කරපු කට්ටිය කිව්වේ දින 21 යන්න කලින් එක එක හොඩුවවල් එනවා කිව්වා. ඔව් අනිවාර්යෙන් මේ දින 7න් අර කෝල් එකක්වත් නැතුව හිටපු කෙනාගෙන් කෝල් එකක් එනවා. යාළුවෙක් කතා කරලා කියනවා මෙහෙම ඔයාගෙන ඇහුවා කියලා. ඉතින් මේ දේවල් හින්දා තමයි ඔබතුමා හොයාගෙන ආවේ. හරි අපි එතනින් එහාට පටන් ගමු. ඒ කියන්නේ අපි දැන් දින 21 හරි ගස්සා තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ වුණාට ඊට කලින් මේ වැඩ කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල උදා කරලා දෙනවා. එතකොට දැන් විදේශගත වෙලා ඉන්න දරුවෙකුගේ වැඩ කටයුත්තකට නම් අපි ඒ වැඩ කටයුතු ඕන විදිහට බාර ගන්නවා. ඒ දේවල් වලට එතකොට සූර්ය දේවාන හඳුනන වහන්සේ අර තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔහේ මේවා වුණත් එකම ඉර තමයි මේ ලෝකේ අනිවාර්යෙන්ම ආයන්නේ. එතකොට ඒකට ගහන්න ආවේ වෙන එකක් නැහැ. ඒ කියන්නේ සූර්ය දේහඳුනන වහන්සේ අර ඒ දේවල් මේවා කරලා ඉවරලා ඒ වැඩ කටයුත්ත හරියාකාරව සිද්ධ කරොත් එතනින් එහාට ආය මේකක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ශරීරයටත් ඒ සූර්ය ආලෝකයම තමයි ඒ රැස් කරනවා වැටෙන්නේ ඒක. අනිවාර්යයෙන්. කියන්නේ මගේත් ඒ විදිහටම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. I think සමිතුමා දැන් මේ වශී ගුරුකම් වලට දැන් ලංකාවේ කට්ටියට මෙන්න පිටරට කට්ටියට ඔබතුමා කිව්වා DHL හරහා සුර යවනවා කියලා. ඔව්. ඉතින් මේ සුරේකින් පුළුවන් ද මේ වගේ දෙයක් කරන්න? දැන් අපි ඒ දේවල් නිකන් අමුණලා කරලා යවන්නේ නැහැ උතා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය වැඩ කටයුතු මාලාවක් තියෙනවා, පුද පූජා තියෙනවා. ඒ සියල්ල හරි ගස්සලා තමයි ඒ දරුවා අතර ඒ දේවල් පත් වෙන්න අපි හරි ගස්සලා යවන්නේ. ඒ යවන දෙයින් නිසි ආකාරවම ප්‍රතිඵලයක් උදා කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි ඔය DHL එක හරහා අපි සුර යවනවා. ඒ වගේම තමයි යන්ත්‍ර මාලාවන් ඒ දේවල් හරි ගස්සලා යවන දේවල් තියෙනවා. තෙල් යවන දේවල් තියෙනවා. එතකොට ඒ අනුව ඒ දරුවන්ට යහපතක් උදෙසා ඒ කටයුතු කරන්නේ. තෝරේ කරන වැඩ කටයුත්ත ඒ විදිහට සිද්ධ කරලා දෙනවා. පිටරට කෙනෙක්ට උනත් මෙතුමාව සම්බන්ධ කරගෙන ඒකට හරි විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසකින් ඔබතුමා කියනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒක පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි. ඒ දේවල් විශ්වාසයෙන් කරන හැම දෙයකම වගකීමක් ඇතුව අනිවාර්යෙන් ඒ දේවල් සිද්ධ කරලා දෙනවා. හරි සමිතුමා දැන් අපි මේ කතා කරේ වශී ගුරුකම් සම්බන්ධනේ. ඔව්. ඉතින් මේක ආකර්ෂණයත් එක්ක එන දෙයක්නේ. ඔව්. ඉතින් මේ ආකර්ෂණය වැඩි කරගන්න මේ වශී ගුරුකම් වලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. ඔව්. සූර තෙල් මේ දේවල් අතීතයෙන් නම් පැවතිලා එනවා. ඔබතුමාගෙන් එහෙම ලබා ගන්න දෙයක් තියෙනවද? දැන් අපේ දේවස්ථානයේ තියෙනවා ඒ කරන වැඩ කටයුතු අනුව ඒ දේවල් වලට දාන තෙල් බෙහෙත් ඒ සියල්ලම තිබෙනවා. ඒ කියන්නේ දැන් වශී කර්ම වලට හරි ගස්සලා ඒ දේවල් සිද්ධ කරන්නේ ඔකට අපි ඒ කියන්නේ අපි පරම්පරාගතව අපිට ලැබිච්ච තෙල් වර්ග තියෙනවා. ඒ රාජ තරංගනේ තියෙනවා, හෙන රාජ තෙල තියෙනවා. ඉරුදපන තෙල තියෙනවා. එතකොට ඔය දේ සියල්ලක්ම ඒ දේවල් වලට මුසු කරලා තමයි යන්ත්‍ර මාලාවක් අපි හරි ගස්සන්නේ. රාජ තරංගනේ, හෙන රාජ ඉරුදපන. දැන් මේවා අර සමාජයේ ගොඩක් කතා වෙන වචන. ඒ කියන්නේ දැන් මේ මෑතකදී යම් සිදුවීම් එක්ක කතා වුණා. දැන් මේක හරි එකද? හරිම තෙල් එක. ඒ දේවල් හරියටම හරි. ඒ කියන්නේ අපි කිසිම බයක් නැතුව දැන් මෙතෙන්ට කවුරු හරි ආවනම් මට මේක හෙන රාජද ඒ වගේම මේක රාජ තරංගනියද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ කිව්වොත් අපි ඒ තෙල් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ඒකේ තෙල් බිඳුවක් අනිවාර්යෙන් ඒ තනත්තට ලබා දෙනවා. හැබැයි වගකීමක් ඇතුව. ඒ කියන්නේ ඒ ගන්න තෙලට වටිනාකම දේවස්ථානයේ තියන්න ඕනේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ ගන්න තෙල් අනුව ඒක වටිනාකම තියෙන වෙලාව ඕනිය තරඟ පරීක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ ලබා දුන්නාට පස්සේ නැවත ආයෙ අපිට ඒ තෙල ගන්න බෑ. ඔව් ඒක ගන්න බෑ. ඒක නිසා ඒ අනුව වගකීමක් ඇතුව වැඩ කටයුතු සිද්ධ වෙනවා. කිසිම හොර බොරුව වංචාවක් නැහැ. හරි ඒකට රාජ තරංගනේ වුණත් ඔබතුමාව සම්බන්ධ කරගෙන හරි රාජ තරංගනේ තෙල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දාද කීයක නෙවෙයි මීට පෙර කරපු වැඩ කටයුතු අනුව තියෙනවා. ඒ දේවලුත් හරි ගස්සලා එතකොට කරගන්න අවශ්‍ය දේවල් වලට කරගන්න පුළුවන්. හරි එතකොට රාජ තරංගනේ තෙල් එකක් යම් කෙනෙක්ට පිටරට ඉන්න කෙනෙක්ට අවශ්‍ය වුණොත් ඒ කෙනාට උනත් ඒක ඒ විදිහට හරියාකාරව යවන්න. ඒ දේවල් ඒ විදිහට කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් මීට කලිමුත් ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ දේවලුත් හරි ගස්සලා ඒ දරුවන්ගේ අතරපත් වෙන්න වැඩ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. දැන් ওই රාජතරංගනේ ගත්තාම ඒ කියන්නේ ඕකේ තේරුම තියෙන්නේ රාජ්‍යයන් තරණය කරන්න පුළුවන් බලවත් තෙල් එකක්. නිකන් අර මේ
මෙවා කරලා හරිගස්සල බලඳුවට ඒක වැඩන්න ඕක කරන්තුනි පිළිවෙත් තියෙන වතාවත් තියෙන විසියාකාර පුද පූජා මාලාවන් ටික සිද්ධ කරලා ඒකට අවශ්‍ය ඒ පුද පූජා මාලාවන් සිද්ධ කරලා දැන් හාමුදුරන් වහන්සේට බාර කරලා එදර උපන් වෙලාවට ලග්නයට නමට තමයි ඒ දේවල් හරිගස්සන්නේ. ඒ දේවල් හරිගස්සලා තමයි වැඩ කටයුතු ටික සිද්ධ කරන්නේ. එතකොට ඕක හොඳ වැඩ කරන කෙනෙක්ට බලෙන්දින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා ඒ ව්‍යාපාරය අඩපණ වෙලා ඒ දේවල් මතින් දියුණුවක් වෙන්න ඒ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. තව කෙනෙක් ඒ කියන්නේ වැරදි දේවල් සිද්ධ කරනවා කියන්න හොඳ නැති දේවල්. ඒ වුණාට ඒ පළඳින දෙයින් ඒ තනත්තර එකෙන් දියුණුවක් ලබා ගන්න පුළුවන්. එයාගේ යන මාර්ගෙ දියුණු කරගන්න පුළුවන්. දැන් අපි ගාවට එනවා ඉස්පාවල වැඩ කරන කට්ටිය එනවා. ඒ බොරු කියන්න උන්නේ ඒ දේවල් වල වැඩ කරන කට්ටිය එනවා. ඉතින් අනිත් දේවල් වැඩ කරන කට්ටිය එනවා. ඒ කියන්නේ ඒ කට්ටිය එන්නේ කට්ටිය වැඩි කාර්යාකාර කරන දියුණුවක් ලබා ගන්න. තමන්ගේ වෘත්තිය දියුණු කරගන්න හොඳ හෝ නරක. ඒ හොඳ හෝ නරක දෙකටම එක සමානවම ඒ වැඩ කටයුත්ත බය නැතුව ඒ සුරෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. හරි. ඉතින් සාමිතුමා මේ අපි දැන් ඔබතුමාගේ දේවාලයේ තවත් ස්ථානයකට ආවේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට උනත් මෙතන දකිද්දි අර හිතට අමුතු දෙයක් දැනෙනවා. දැන් ගොඩාක් දැන් තියෙන රටේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක ගොඩක් මේ ව්‍යාපාර දියුණුව එක අඩාල වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට කෙනෙක්ට අවශ්‍යයි තමන්ගේ වැටුණු ව්‍යාපාරය ගොඩ ගන්න. තව කෙනෙක්ට අවශ්‍යයි ස්ථාවර වෙලා තියෙන තැනින් තව පිම්මක් ඉස්සරහට එන්න. මේ දේවල් මේ අදෘශ්‍යමානයේ මේ තෙල් බේත් හරි සුර මොනවා හරි දේවල් වලින් මේක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා කියන්නේ ඒ ව්‍යාපාරේ කවුරුත් බිමට වැටෙනවට කැමති නෑනේ. ඒ කියන්නේ දැන් දවසින් දවස ඒක ඉදිරියට යන්න තමයි කැමති. එතකොට රාජතරංගනීය තෙල් එකෙන් අපිට හරිගස්සලා ඒ වගේම තමයි රාජතරංගනීය යන්ත්‍රමාලාව. ඒකත් අපි දේවස්ථානයෙන් හරිගස්සලා ඒ දේවල් හරිගස්සලා දරුවන්ට පුදු මේවා හරිගස්සලා දෙනවා. එතකොට ඒ වැඩ කටයුතු කරගත්ත අය දන්නවා. ඒ වගේම තමයි ඒ වගේ මේ හැමදේම බලලා තමයි අපි දේවල් සිද්ධ කරලා තවත් කෙනෙකුට ඇවිල්ලා ඒ දේවල් කරගන්න මාර්ගය හරිගස්සලා දෙන්නේ. එතකොට ඒ ව්‍යාපාර වැඩ කටයුතු ඒ කරන දේවල් වලින් ඒ යන්ත්‍රමාලාවන් වලින් ඒ වගේම තමයි රාජතරංගනීය තෙල් වලින් ඒ දේවල් මගින් හරියාකාරවම දියුණුවක් උදාපත් කරගන්න පුළුවන්. ඔව් අපිට ආරංචි නම්ගම් කියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්න දැවැන්තයෝ ජනප්‍රිය අය දේශපාලනයට සම්බන්ධව ගොඩක් ඔබතුමාගෙන් මේ දේවල් කරගන්නවා. ඒ ගැන නම්ගම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒකට සාමාන්‍ය සාන්තුමා දැන් මේ අපි ගත්තොත් දැන් නැත්තරම නැති වෙලා ඉන්න කෙනෙක්. ඔව්. එයාට ඇත්තම කිව්වොත් රාජතරංගනීය කියන්නේ සාමාන්‍යයෙන් යම් මුදලක් යන දෙයක්. එහෙම නැති කෙනෙක්ට මෙන්න ස්ථානයට ඇවිල්ලා එයාලගේ අතේ තියෙන මුදලින් යම් දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක. වැටිච්ච තැනින් චුට්ටක් ගොඩ යන්න හරි. හරිගස්සලා ඉවරලා පුතා දැන් ඒ වගේ දරුවෙක් ආපුවාම ඒ දරුවට ඒ වගේ තෙලක් ඒ දරුවට පළදෙන්න බැරි නම් එතකොට ඊට එහා ගියපු දෙයක් කරගන්න බැරි නම් ඒ දේවල් වලට පළමුව අපි දේහාමුදුරන් වහන්සේලාට පුද පූජා කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරලා එතකොට අපි ලබා දෙනවා මෙන්න මේ ආකාරයේ ඒ ස්ථාන වලට හරිගස්සන්න අපි වෙනම ඒ කියන්නේ පැරණි පුස්කොළ වලින් හරිගස්සපු මේ ඒ කියන්නේ දූපයක් තිබෙනවා. ඒ දූපේ හරිගස්සලා තියෙනවා එවැනි දරුවන්ට ඒ ස්ථාන වලට දුම් අල්ලන්න. ඕකෙන් අස්වා කටවා දෝෂ ඒ වගේ ස්ථානයේ පවතින දෝෂ අන්ධකාර දුරු වෙන්නත් ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් දෙයක් ස්ථානයට කරලා තියෙනවා නම් ඒ දේවල් වල බල සම්පූර්ණ ඉවත් වෙන්න තමයි. ඒ දේවල් වලින් බලපාන ගැටලු ප්‍රශ්න ටිකක් දුරු වෙන විදිහට. ඒ දේවල් හරිගස්සා තියලා තියෙනවා. එතකොට අපේ දේවස්ථානයෙන් දෙනවා තෙල් එක. ඒ තෙල් එකෙන් උදේ හවස ඒ දේවල් ඒ කියන්නේ ස්ථාන භූමියේ දල්වන පහනකට හරිගස්සලා ඉවරලා ඒ තෙල් බින්දු 3ක් ඒ ස්ථානයේ ඒ පහනට දාලා ඒක ඒ ආකාරයෙන් දින 7ක් ඒ වතාවත් ටික කරගෙන යන්න ඕනේ. ඒක එතකොට අර ස්ථානයේ පවතින ඒ දෝෂාන්තකාර ටිකක් පාලනය වීම සිද්ධ වෙලා ඒ දරුවන්ට පොඩ්ඩක් ඔළුව උස්සගෙන යම් තැනකට එන්න පුළුවන් විදිහට හරියාකාර දෙයක් කරගන්න පුළුවන් තැනට උස්සගන්න පුළුවන්. ඒ ලබා දෙන හැම දෙයකටම වගකීමක් ඇතුව තමයි ලබා දෙන්නේ. ඒ සුවඳ ධූපය ඒ වගේම තමයි ඒ දාන්න දෙන තෙල් එක. ඒ දේවල් හරියාකාරව දින 30ක් යනකොට කියන්නේ කවුරු හරි ආවනම් එයාට අනිවාර්යෙන් මෙතනින් එළියට යන්න ඕනේ. එයා එන ප්‍රශ්න ගැටළු වලින් තරමක් හරි නිදහස් වෙන්න. අනිවාර්යෙන්ම. ඒ තැන තමයි මේ දේවස්ථානේ හරිගස්සා තියෙන්නේ. තමන්ට S2 පේන කෙනා දියුණු වෙද්දී ඒක නිකන් අර ඉන්න ගෑ නිකන් නලියනවා වගේ එකක් තියෙනවානේ. ඔව්. ඉතින් එතකොට මේ දේවල් හදිහෝනිය මේ දේවල් කරන්න පුළුවන්ද මේ දේවල් කපන්න පුළුවන්ද? මොකද ව්‍යාපාරයක් දියුණු කරන්න කලින් අපිට දෙයක් කරලා තියෙනවා ඒක නිදහස් කරගන්න ඕනේ. ඒ කියන්නේ හදිහෝනියන් කියන දේවල් දැන් ওই ස්ථානය සම්පූර්ණයෙන්ම ස්ථානීය වඩපණ වීමක්. ඒ වගේම තමයි දැන් කියන්නේ ව්‍යාපාරික ස්ථානයම නෙවෙයි දැන් නිවසක් ගත්තත් ඒ වගේ තමයි. නිවසකට වුණත් යම් කිසි ආකාරයක වින දෝෂයක් කරලා තියෙනවා නම් ඒ වින දෝෂ කරලා තියෙන දේවල් මතින් ඒ ස්ථාන භූමිය වුණත් අඩදබරකම් කරදර ඒ හැම දෙයක්ම ඇති වෙනවා.
ඒ වගේ ඉස්සර තමයි ප්‍රශ්න අභිසමි ප්‍රශ්න දරුවන්ගේ ඒ ප්‍රශ්න ප්‍රශ්න ඒ සියල්ලම ඇති වෙලා ඒකනිකා මරාගන්න තැනට වැටනවා. ඒ වගේ තම ව්‍යාපාර අතින් ගත්තත් දැන් අද දෙයක් කරගෙන ගියත් ඒ දේවල් මතින් හරියාකාර දෙයක් වෙන්න ඇතුව ඒ කියන්නේ අතන යම් කිසි බලපෑමක් කරලා ස්ථානයේ අඳුරු කරලා දේවල් ස්ථානය දෝස වට්ටා තියෙනවන එතකොට ඒ දේවල් මතින් සිද්ධ වෙන්නේ ඒ දරුවන්ගේ ඒ හැමදයම කඩා කපල් වෙන එක විතරයවුට. එතකොට ඒ දේවල් වලට හරිගස්සලා තමා අපි වැඩකටු සිද්ධ කරලා දෙනවා ඒ දේවල් හරිගස්සන්නේ අපි බාර කරලා අපි කඩවර පච්චට බාර කරනවා ඒ වගේම තමා මහා සෝහන් කායම. ඒ දේවල් බාර කරලා නිසි ආකාරවම ඒ කරලා තියෙන විනදෝසන්තකාරයන් ඉවත්තෙන්ට ඒ වැඩකටයුතු කරලා දෙනවා. ඒ කියන්නේ අපි ඉස්සල්ලා එතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයා ගන්නවා. නැතුව අපි හිතුමතයට එයා කිව්වත් ඇවිල්ලා මට මේම දෙයක් තියෙන මට මේක කරලා දීපන් කියලා එහෙම කරාට වැඩක් නැහැ. ඒ කියන්නේ එන තනත්තාගේ බලන්න ඕනේ විස්තර ටික හරියාකාරව බලලා තමයි ස්ථාන භූමියේ දෝෂයක්ද තියෙන්නේ නැත්නම් මේ කට්ටිය විසින් ඇති කරගත්ත දෙයක්ද තියෙන්නේ කියලා බලන්න. දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ දේවල් ඒ කියන්නේ ස්ථානයක් ගත්තාම නිවසක් ගත්තාම ඒ නිවසේ ඒ මිනිස්සු විසින්ම දේවල් ඇති කරගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ නොසිකම නිසා ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්ථාන භූමි පිරිසුදු නැතුනහම ඔය යක්ෂ ප්‍රේත ඒ කොට්ටාස ස්ථානයේ බැල්ම හෙල්ලලා ඒ වගේම ඒ තනත් අන්න කර දෙනවා ආය ආදිවුණියන් කරන්න ඕනේ නැහැ ඒක. එතකොට අර විදියේ දෝෂාන්තකාර තියෙනවා නම් ඒ දේවල් හරියාකාරව බලලා ඒ කියන්නේ හරියාකාර පරීක්ෂණ සිද්ධ කරලා තමයි ඒ වැඩ කටයුත්තක් කරන්නේ. නිකන් පූල් කැපුවට වැඩක් නැහැ පුතා. දෙහි කැපුවට වැඩක් නැහැ, අහු කැපුවට වැඩක් නැහැ. හරි ඉතින් සාමිතුමා දැන් මේ නිවස්වල ප්‍රශ්නත් එක්කම සාමාන්‍ය විශේෂයෙන් ගෑනු ළමයි කළු කුමාර දෝෂය. මේක ගැන චුට්ටක් අපි කෙටියෙන් කියමු මොකද මේක ගොඩක් දැනටත් සමාජයේ පවතින ප්‍රශ්නයක්. ඒ කියන්නේ කළු කුමාර දෝෂය කියන්නේ ඕක සමහර මල්වර වීමෙන් තනිවීමකින් ඇති වෙන්නා වූ දෙයක් තමයි. එතකොට ඕක ඒ දරුවා ඒ කියන්නේ වයස ගත වෙනකොට ඒ දේවල් ඒ ශරීර පංච ඒ ශරීරවල තියෙනවා. එතකොට ඒ දේවල් මතින් තමයි ඒ දරුවගේ ජීවිතය අඩපණ වෙන්නේ. ඒ කියන්නේ ශරීර රෝගාතුර වීම ඒ වගේම තමයි හරියාකාරව විවාහ ජීවිතයකට පෙළඹෙන්න බැරුව ඒ දරුවා දුක් විඳිනවා. එතකොට ඒ වගේම තමයි විවාහ වෙලා හිටියත් අමුසමයන් අතර රණ්ඩු සරවල් වෙලා ඒ විවාහ ජීවිත දෙපළ වෙලා යන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් වලට නිසි ආකාරව පුද පූජා මාලාව සිද්ධ කරලා ඒ තියෙන දෝෂාන්තකාරයන් ඒ විදිහට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වාවෙච්ච දරුවන් වුණත් හරියාකාර දරුගමක් හටගන්න. ඒ කියන්නේ හරියාකාරව දෙයක් ඇති වුණත් කලලයක් හටගත්තත් ඒ දේවල් ඒ ශරීරයෙන් ඉවත් වෙලා යනවා. එතකොට සිද්ධ වෙන්නේ ඔතන පවුල් ආරවුල් ගැටලු ප්‍රශ්න තමයි සිද්ධ වෙන්නේ. ඒ දේවල් වලට හරියාකාර විසඳුමක් මේ දේවස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. ඒ දේවල් වලට කිසිම ගැටලුවක් නැතුව දේවස්ථානට ඇවිල්ලා මුණ ගැහිලා කතාබස් කරලා අවශ්‍ය වැඩ කටයුතු ටික සිද්ධ කරලා ඒ දරුවන්ගේ පවුල් ජීවිතත් ආරක්ෂා කරලා දීලා විවාහ වෙන්න බැරුව දුක් විඳින දරුවන්ට හරියාකාරී විවාහ ජීවිතයක් ගත කරන්නටත් මේ මාර්ගය හරිගස්සලා දෙන්න පුළුවන්. ඉතින් දැන් සොහොන් කාලේ අම්මා වෙනුවෙන් ඔබතුමා පුදු පූජා පවත්වනවාද? මොකද ගොඩක් කට්ටිය කාලේ අම්මව අදහනවා. ඔව්. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් කියමුද? දැන් මේ සොහොන් කාලේ අම්මා දේවාලේ අපි චුට්ටක් බලමුද එහෙම? ඔව් යමු පුතා ඒක බලන්න. ඉතින් මෙතන තමා ඔබතුමා පුදු පූජා පවත්වන ස්ථානයේ සොහොන් කාලේ අම්මා වෙනුවෙන්. සොහොන් කාලේ අම්මා වෙනුවෙන් ඒ කියන්නේ මෙතන තමයි වැඩ රාශියක් සිද්ධ වෙන තැන. අපි තාම කෙටියෙන් චුට්ටක් දැනගන්න මේ බලන කට්ටියට සොහොන් කාලේ අම්මා කියන්නේ කවුද මේ කාලේ අම්මා කියලා මේ ගොඩක් කට්ටිය අදහනවා. ඒ පුතා සොහොන් කාලේ අම්මගේ අවතාර හතක් තියෙනවා. එතකොට මහා භද්‍ර කාලේ අම්මා වහන්සේගේ අවතාරයක් තමයි එතකොට සොහොන් කාලේ අම්මා කියන්නේ. ඒ කියන්නේ උතර දැන් පටලගෙන තියෙන දේවලුත් තියෙනවා. ඔය පැටලිල්ල නිසා තමයි ඔබතුමාගේ ප්‍රශ්නය. කාලේ අම්මා කිව්වාම සමහරක් හිතන්නේ අපි නරක දේවල් වලින් වැඩ කටයුතු සිද්ධ කරන්න තමයි දේවල් නැහැ. ඒ වගේම ඒ දේවල් වගේම තමයි හොඳ පැත්තත් මෙයාගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ ශ්‍රී ලංකාවේ ගොඩක් කට්ටිය කාලේ අම්මව අදහනවා. ඔව්. පුදු පූජා පවත්වනවා. ඔව්. ඉතින් මේ දේවල් වලින් කොහොමද අර ඕනම කෙනෙක්ට සිතක් හම්බෙන්නේ? දැන් ඔබතුමාත් මෙතන මේ කාලේ අම්මා වෙනුවෙන් පුදු පූජා පවත්වනවා. ඒ කියන්නේ දැන් මහා භද්‍ර කාලේ අම්මා වගේම තමයි සෝන් කාලේ අම්මත් මේ දේවස්ථානයේ අදහන මුල් දේවතාවයක් තමයි. එතකොට සමහර හිතන්නේ මේක යක්ෂ කුට්ටාසයක් කියලා. ඒ කියන්නේ ඒ වැඩ කටයුතු අනුව තමයි මේ දේවල් සිද්ධ වෙනස් වෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක්ට හොඳ දේවල් වලට වැඩ කටයුතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි පලියක්, ඒ වගේම තමයි යම්කිසි විනයක් දෝෂයක් ඉවත් කරගන්නත් මහා සෝන් කාලේ අම්මගෙන් ඒ උදව් උපකාර අරගෙන ඒ පුද පූජා මාලාවන් සිද්ධ කරලා කරගන්න පුළුවන්. එතකොට දැන් බලන් ඉන්න කට්ටිය දැන් ගොඩක් කට්ටිය අපේ නාලිකාවට කතා කරනවා අපිට සොහොන් කාලේ අම්මට පුද පූජාවක් කරගන්න ඕනේ. නානුවර මංගල්‍යයක් කරගන්න ඕනේ. මේ ස්ථානයට ඇවිල්ලා හෝ මේ ස්ථානට එන්න අපහසු කෙනෙක් ඉන්නවා. ඔබතුමාව සම්බන්ධ කරගෙන ඒ දේ මෙතනින් කරගන්න පුළුවන්. ඒ පුද පූජා කටයුතු කිසිම ගැටලුවක් නැතුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ
පැමිණෙන්ට බැරිනම් ඒ අවශ්‍ය පුද පූජා මාලාවන් ටික හරි ගස්සලා ඒ දේවල් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම්කිසි වැඩ කටයුත්තක් දේවස්ථානයෙන් කරනකොට ඒ වැඩ කටයුත්ත කරන කෙනාට දේවස්ථානට එන්න බැරි නම් පුතා ඒක සම්පූර්ණයෙන් වැඩ කටයුත්ත කරන මොහොතේ ඉඳන් අවසන් වෙනකම් ඒ තනත්තාගේ ඒ වැඩ කටයුත්ත බාර දෙන කෙනාගේ ඒ WhatsApp දුරකථනය හරහා හරි වීඩියෝ එකක් අපි අනිවාර්යෙන් ඒ දරුවට බලන්න සලස්වනවා. ඒ කියන්නේ ඒ වැඩ කටයුත්ත ආවර වෙනකම්. ලංකාවේ වුණත් පිටරට වුණත් ඒ විදිහට තමයි දේවස්ථාන වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ සම්බන්ධ කරගත්තට පස්සේ මුදල් සම්බන්ධයෙන් ගණදීනු කරන්නේ කොහොමද? මොකද ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද කෙනෙක් සමහරක් විට මුදල් දැම්මට පස්සේ ඒක විනාඩි 5න් 5ට කෝල් කරනවා. ඒකත් ඔබතුමාට කරදරයක්. ඒක ඔබතුමාට විතරක් නෙමෙයි අනිත් කතා කරන කට්ටියටත් කරදරයක්. ඒ කියන්නේ පුතා දැන් අපි වැඩ කටයුත්තක් බාර ගන්නවනේ. ඒ කියන්නේ මෙතන ආවට ගියාට කිසිම පූජාවක් කරන්නේ නැහැ පුතා. ඒ කියන්නේ කරන පූජාව අපේ කරන්නම් අපේ සියලම තුමිතෝ ඒ කරපු විදිහේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ විදිහට තමයි කරගෙන යන්නේ. යම් කාල සීමාවක් ගත වෙනවා. ඒක වැඩ කියන්නේ දැන් අපි වැඩ කටයුත්තක් බාර ගත්ත කියන්නකො. ඒ වැඩ කටයුත්ත පමණක් නෙවෙයි අපි කරන්නේ එතකොට. ඒ කියන්නේ තව වැඩ කටයුතු අතර තමයි ඒ දරුවෝ වැඩ කටයුතු අපි සිද්ධ කරන්නේ. දැන් යම්කිසි වැඩ කටයුත්තක් අපි මුදලක් දැම්ම කියන්නකො. ඒ දැම්මට පස්සේ පුතා සමහරක් අය ඉන්නවා ඒ වැඩ කටයුත්ත අහවර කරන්නට කලින් පටන් ගන්නටත් කලින් ඉඳන්ම ඒ කියන්නේ දුරකථනයෙන් WhatsApp කරා ඒ කියන්නේ ඒක කෝල් අරගෙන නිකන් අර කරදරයක් වගේ තමයි. ඒ කියන්නේ එහෙම වැඩ කටයුතු මට අවශ්‍ය නැහැ පුතා. ඒ කියන්නේ යම්කිසි මුදලක් දැම්ම නම් ඒ වැඩ කටයුත්ත අනිවාර්යෙන් කිරිගහට එන්න වගේ කරලා දෙන්න තැනක් පුතා. ආයි කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි යම්කිසි දැන් අපි දැන් ওই යන්ත්‍ර මාලාවන් වලට ඒ වගේම තමයි කරන වැඩ කටයුතු වලට. හරි ගස්සලා අපි ඖෂධ වර්ග වලින් තමයි ගොඩම වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඒ දේවල් වලට අද වෙළඳ පොලත් එක බලනකොට යම්කිසි මුදලක් යනවා. ඒ කියන්නේ ඒ දේවල් වලට ඒක හරියාකාරව කතා කරලා තමයි වැඩ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. නැතුව ආවට ගියාට කිසිම වැඩ කටයුත්තක් කරන්නේ නැහැ. කවුරු හරි මෙතන පූජාවට්ටියක් කැප කරන්න ඕනේ කියලා කඩෙන් පළතුරු ටික අරන් ආවලා කහවතරෙන් හොදලා මෙතන කවදාවත් යානක පූජාවක් තියන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ පිළිවෙත් තියෙනවා. මගේ කරපු වැඩ කටයුතු තියෙනවා. මම ඒ වගේ දේවල් දෙන්නම් පුතා දාන්න. එතකොට ඒ බලන කෙනාට උනත් තේරෙයි මෙතන කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. දැන් දරිමුණ අපති දේවස්ථානේ ගත්තත් උතන මාසිකට දේවතාවක් අනිවාර්යයෙන්ම නාන මුල මංගල්‍ය සිද්ධ කරලා අපි මුල්තන් දානේ පූජා කරනවා. ඒ කියන්නේ එවැනි අර පැරණි කරගෙන ආපු විදියට අපි සියලමුත් කරගෙන ආපු විදියට වල කටයුතු කරගෙන යන්නේ උතුම්. ඒ දේවල් මතින් එතනින් එහාට අපි හරිගස්සගත්ත කිසි දෙයක් නැහැ. එතකොට තව දෙයක් තියෙනවා පුතා සමහරක් අය ඉන්නවා දැන් අපි වැඩ කටයුත්තක් බාර ගත්තා මේ මිනිස්සු හිතන්නේ මේක වැඩ කටයුත්ත නෙමෙයි දැන් මේක මේ මිනිහා මේවා කරගෙන මේ මිනිහට දෙයක් කරගන්න තමයි. එතකොට පුතා මෙහෙම දෙයක් තියෙනවා මට මේකේ හම්බ කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මට වාහන තියෙනවා ඒ දේවල් අද රෙන්ට් එකට දුවනවා. එතකොට ඒ දේවල් මතින් මට මෙතන හරි ගස්සගෙන දේවල් කරන්න මට කිසිම ඕනාවක් නැහැ. එතකොට මෙතන දේහාමුදුරන් වහන්සේ වැඩ ඉන්න තැනක් උන්වහන්සේලාට අවශ්‍ය පුද පූජා කටයුතු ටික සිද්ධ කරලා තමයි තව එකෙක්ට වැඩ කටයුත්තක් කරලා දෙන්නේ. ඒ විදිහට තමයි යන්නේ. හැබැයි ඒ දාන මිල මුදලට ඒ දේවල් හරි ගස්සලා ඒ දරුවන්ට බලන්න පුළුවන්. දැන් විදේශගත දරුවෙක් වෙනනම් ඒ වැඩ කටයුත්ත කරනවා නම් ඒ බාර දුන්නා ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් දේවස්ථානට එන්න පුළුවන් එදා. ඒ වැඩ කටයුත්ත කරන දවසට. එවැනි දේවල් තියෙනවා. එතකොට ඒ කතා බහ කරන්න කලින් මේක හොඳට බලලා මට කතා කරොත් හොඳයි. ඒ කියන්නේ මොකද නැත්තම් එයාගේ කාලෙත් අපරාධි මගේ කාලෙත් අපරාධි. වැඩ හොය හොය යන්නේ පුතා. වැඩ 10ක් කරත් දැන් මගේ මේ දේවල් වලත් වැටෙන්නේ කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියාකාරව කරන දේ මිනිහට කරලා දුන්නොත් ඒක ඒ දරුවට යහපතක් වෙයි. ඒ දේවල් සිද්ධ කරගන්න තමයි මට උවමනාව තියෙන්නේ. හරි අවසාන වශයෙන් කියමු ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද? සම්බන්ධ කරගන්න පුතා මේ දේවස්ථාන පිටලා තියෙන නාවල පිටියේ. එතකොට සමල්ලගම තමයි පිටලා තියෙන්නේ. එම ස්ථානට එන්න පුළුවන් පැමිණෙන්න පුළුවන් කට්ටියට. එතකොට විදේශගත දරුවන්ගේ ඒ වැඩ කටයුතු බාර දෙනවා නම් WhatsApp කරා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක කියන්නේ කතා කරලා වැඩ කටයුතු බාර දෙනවා නම් ඒ බාර දෙනකොට මගේ නමට තමයි account number ඔක්කොම තියෙන්නේ. එතකොට ඒ මගේ නම හෂාන් සඳරුවන් ඒ අනුව තමයි ඒ දේවල් තියෙන්නේ. එතකොට දැන් උතන දැන් වැඩ කටයුතු බාර දෙන්න කතා කරනකොට අනිවාර්යයෙන් වීඩියෝ කෝල් එකක් කරන් මේ කතා කරන කෙනාමද කතා කරන්න කියලා ඒ දේවල් තහවුරු කරගෙන හරි ගස්සලා දාන්න ඕනේ. නැතුව මගේ නමට වෙන කෙනෙක් මොනවා කරලා ඉවරලා ඒක එයාලා සල්ලි දාගත්තා ඒ වැඩ කටයුතු හරි කියන ඒව කිසිම දෙයක් මම බාර ගන්න සූදානම්ුත් නැහැ. ඔව් ඇත්තටම කිව්වොත් මෙතුමාට බාර ගන්නත් බෑ අපිට බාර ගන්නත් බෑ. ඒකින්ද ඒ දැන් ඒ වැඩ කටයුත්ත බාර දෙන කෙනා දරගන්න ඕනේ ඒක හරියාකාරව බලලා ඒ දේවල් මතින් ඒ වැඩ කටයුත්ත මෙහා තමයි මෙහාට වැඩ කටයුත්ත බාර දෙනවා නම් එයාමද කියලා හොයලා බලලා හරියාකාරව විස්තර දැනගෙන දේවස්ථානේ කොහෙද තියෙන්නේ මේ දේවල් දැනගෙන ඒ දේවල් කරන්න ඕනේ. තව දෙයක් කියන්න ඕන පුතා වෙලාව ගතට කමන්නේ. මේමයි. දැන් මේ දේවස්ථානය දැන් මගේ සීයලෙන් පැවතෙන දෙයක්. එතකොට දැන් මම වැඩ කටයුතු පටන් ගත්තේ 2008 ඉඳන්. එතකොට වසර 18ක් ඒ කාල සීමාව තුළ වැඩ කටයුතු කරගෙන යන්නේ දැන්. එතකොට තව පොඩි දෙයක් තියෙනවා.
මේක ශ්‍රී මහා භද්‍ර කාලියම්මන් දේවස්ථානයේ නාවලපිටිය සමනලකම. එතකොට මේ දේවස්ථානය තව දේවස්ථාන මගේ කිසිම දේවස්ථානයක් මේ ලෝකේ මේ ලංකාවේ කොයිවත් නැහැ. ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍ය කඩයක් කරනවා වගේ එක්කෙනෙක්ගේ දේවස්ථාන තියෙනවා අරේ තියෙනවා මේ තියෙනවා මෙහෙට එන්න මෙහෙට එන්න කියලා කියනවා. ඔව්. එහෙම කිසිම බ්‍රාන්ච් එකක් නැහැ. දේවස්ථානයේ මෙතන විතරයි තියෙන්නේ. මෙතන තමයි මරණකම් මම ඉන්නේ මොකද. එතකොට මෙතෙන්ට ආවොත් ඒ දේවල් කරගන්න පුළුවන්. එහෙම නැතුව අතෙන්ට එන්න මෙතෙන්ට එන්න කිව්වට ඒ දේවලුත් වගකීමක් බාර ගන්න නැහැ මම. වැඩ කටයුත්ත සිද්ධ කරන්න තැනට යනවා මිසක් ඊට අමතරව මගේ දේවස්ථානයක් මෙහෙ තියෙනවා කියලා වෙලා එහෙම කිසිම ගෙන්න ගැනීමක් නැහැ. දේවස්ථානය මෙතෙන්ට විතරයි තියෙන්නේ. දේවස්ථානට ඇවිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්.